ඔයාලත් මැටි හට්ටිවල උයන්න. තක්කාලි චට්නි හදන්න යන්නේ. මේ වගේ ඔයිල් ටිකක් දාගෙන සුදු ලුණු ටිකක් දාගන්න. අනියන් ටිකක් දාගන්න. ලුණු ටික සියඹලි චුට්ටකුත් දාගන්න. ඔයාලත් මැටි හට්ටිවල උයන්න. තක්කාලි ටිකක් දාගන්න. වේලිච්ච මිරිස් කර දෙක තුනකුත් දාගන්න. මේ ගානට වගේ ආවම මේක බ්ලෙන්ඩ් කරගන්න. දැන් වෙනම භාජනයකට ඔයිල් ටිකක් දාලා ඒකට අබ ටිකක් දාගන්න. ඒක උඳුවට චුට්ටකුත් දාගන්න. කරිලියස් චුට්ටකුත් දාගන්න. මේකට මම රතුළුණු චුට්ටකුත් දාගන්නවා. දැන් මෙන්න මේකට අර ග්‍රයින්ඩ් කරගත්තේ මේකට මම වතුර චුට්ටකුත් දාලා තමයි ග්‍රයින්ඩ් කරගත්තේ. ඒක ඇඩ් කරගන්න. චට්නි රෙඩි. දැන් ඉතින් දෝසා ඉඩ්ලි එක කන්න තමයි.